මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් දාන, සීල, නික්කම්මාදී වූ මේ පාරමිතා ගුණධර්ම සම්පූර්ණ කරගන්නේ නිස්සරණාධ්‍යාසයකින් යුක්තවමයි. නිස්සරණාධ්‍යාසයක් කියලා කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලා කෙරෙහිම පමණක් පවතින අධ්‍යාස සම්පatti 6න් එකක්. නිස්සරණාධ්‍යාසය සම්පත්තියක් මහා බෝධිසත්වරයෙකුට තිබෙන නිසාම පරමත්ත පාරමී වශයෙන් ජීවිතය ගැන පවා නොසිතා මහා බෝධිසත්වවරු දන් දෙනවා. හැබැයි දන් දෙන්නේ සසර දුකින් එතර වීම සඳහාමයි. මහා බෝධිසත්වයන් වහන්සේලා තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව සීල පාරමිතාව සම්පූර්ණ කරගන්නවා. තමනුත් මේ සංසාරයෙන් එතර වෙලා අන්‍ය වූ මේ අසරණ ලෝක සත්‍යාද සංසාර දුකින් එතර කෙරවීම සඳහාමයි. මහා බෝධිසත්වයන් වහන්සේලාට පෙර පිනටම වගේ හමුවන සියලු ලෞකික සැප සම්පත් යසීසුරු සියල්ලක්ම අතහැරලා දාලා ගිහිගෙයින් නික්මිලා යනවා. උන්වහන්සේලා ඒ සියලු සැප සම්පත් අතහැර දමන්නේ තමන් වහන්සේගේ නිවන සඳහා අන්‍ය ලෝක සත්‍යාද ඒ සංසාර දුකින් එතරවර කරවනු සඳහාත්ම පමණයි. ඒක නිසා පින්වත්නි, මේ මහා බෝධිසත්වයන් වහන්සේලාගේ බෝසත් සිතක ස්වභාවය බෝධිචර්යාවතාරයේහි අපට බොහොම ලස්සනට පෙන්වලා දෙනවා. දාන, සීලාදී මේ සියලුම ගුණ සම්පූර්ණ කරගන්නකොට මහා බෝධිසත්වරේ කිසිදු දවසක ඒ තමන් ගොඩනගා ගන්න, තමන් පුරුදු පුහුණු කරගන්න ඒ උතුම් ගුණධර්ම වලට කිසිදු අතිරේක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා බෝධිසත්වරේ කල්පනා කරනවා, ලදරුවා වැලියෙන් හදපු සෙල්ලම්ගය කැඩෙනකොට වැලි කෙලියේදී අනේ මගේ ගේ කැඩුනා කියලා මහා හඬින් අඬනවා. හරියට ලදරුවෙක් වැලි කෙලියේදී එහෙම නැත්තම් සෙල්ලම් කරනකොට Tamanගේ ඒ වැලි වලින් හදපු ගේ කැඩුනම අඬනවා වගේ දෙයක් තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් දාන සීලාදී කිසියම් ගුණයක් සම්පූර්ණ කරගෙන ඒ හේතුවෙන් Tamanට කීර්තියක්, ප්‍රශංසාවක්, වර්ණනාවක්, අගය කිරීමක් ලැබෙන්නේ නැතිකොට ශෝක කරන එකත් අන්න හරියට අර ලදරුවෙක්ගේ හැඬීමක් වගේ කියලා හිතනවා. ඒක නිසා මහා බෝධිසත්වවරු මේ අපට බොහොම ලස්සන දෙයක් පෙන්වලා දෙනවා. ඒ තමයි දන් දෙන්න, සිල් ආරක්ෂා කරන්න, නොඑක් දේවල් පරිත්‍යාග කරන්න, සත්‍යවාදී වෙන්න, ඉවසන්න. හැබැයි මොන විදිහේ ගුණධර්ම මේ ජීවිතයට සම්පූර්ණ කළත් කීර්ති ප්‍රශංසාවලට, අගය කිරීම වලට, වර්ණනා කිරීම වලට මේ ආදී කිසිදු අතිරේක ප්‍රතිලාභයකට Taman ලෝභකම් කරන්නට එපා. ගිජු වෙන්නට එපා. Taman තුල ගොඩනගා ගන්න පුරුදු පුහුණු කරගන්නා වූ ගුණධර්ම සැබෑ ලෙසින්ම අව්‍යාජ ගුණධර්ම බවටම පත් කරගන්නට පුරුදු වෙන්න කියන එකයි මහා බෝධිසත්වවරු ආදර්ශයෙන් අපට පෙන්වලා දීලා තියෙන්නේ.